කරුණේ අද අපි බලමු අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පෙරහුරු පරීක්ෂණයේ ඔයාලට ගෙනාවු 9 වෙනි ප්‍රශ්නය දෙක B ප්‍රශ්න පත්‍රයේ 9 වෙනි ගානේ ජ්‍යාමිතික ප්‍රශ්නය. අපි ඉක්මනට යමු මොකක්ද මේක කියන්නේ කියලා බලමු. රූපේ CEF ලක්ෂ වෘත්තය මත පිහිටා ඇත. අපිට කිව්වා CEF කියන කට්ටිය ලක්ෂ 3 වෘත්තේ මත තියෙනවා. හරි ඒක දැන් ඔයාලට පැහැදිලි. ඊළඟට අපිට කියනවා මෙන්න මේකේ ED වෘත්තයට ඇති ස්පර්ශකයේ AB මෙන්න මේ E කියන ස්ථානයේදී වෘත්තයේ ස්පර්ශකයක් කරලා තියෙනවා AB කියලා. ඒ ස්පර්ශකය දැන් මුන්න අපිට නිරීක්ෂණය වුණා. ඊළඟට කියනවා C හරහා AB ට සමාන්තර වෙන රේඛාවට දික් කළ ED හමුවේ මෙන්න මේ AB ට සමාන්තරව රේඛාවක් තියෙනවා කියලා කියනවා. අපි ඒක කොහොමද හොයාගන්නේ? ඊළඟට කියනවා මේ සමාන්තර රේඛාවට දික් කළ EF. මේ EF කියන එක නම් මෙන්න මේ පැත්තට දික් කරලා DD මෙන්න මේ රේඛාවට හම් වෙනවනේ. එන්න එහෙනම් පැහැදිලි AB ට සමාන්තර රේඛාව වෙන්න ඕන CD කියන. දැන් මොන සමාන්තර රේඛා දෙකක් අපිට නිරීක්ෂණය කරන්න පුළුවන්. අපිට පළවෙනි ප්‍රශ්නේ කියන්නේ මෙහෙම එකක්. අපිට මේ ගැටලුව තුල අපිට දුන්නේ මේ E කියන්නේ ස්පර්ශක ලක්ෂයක්. ඒ වගේම දත්තයක් දීලා තිබ්බ AB CD ට සමාන්තර වෙනවා කියලා. ඒ වගේම CF කියන්නේ වෘත්තයේ මත තියෙන ලක්ෂ දෙකක්. දැන් පැහැදිලි වෙන්න ඕන. මම මේක වෘත්තයේ මත හින්දා මම මෙහෙම රතු පාටින් දා ගන්නවා. මෙන්න මේකත් වෘත්තයේ මත තියෙන්නේ. දැන් අපිට පේනවා ඊළඟ කරුණ මෙන්න මෙයාට වුණාද? සමාන්තර වුණා. හරි පළවෙනියට පුතේ මෙන්න මේ දේ තුලින් ඔයාලට මොන වගේ දේවල්ද ඔළුවට එන්නේ? E කියන්නේ ස්පර්ශක ලක්ෂයක් හින්දා අනිවාර්යෙන්ම මේ ස්පර්ශක ලක්ෂය පුතේ කේන්ද්‍රයට යා කරාම කේන්ද්‍රය මේක පේන්නේ නැහැ. හැබැයි මතක් වෙන්න ඕන ස්පර්ශක ලක්ෂයේ කේන්ද්‍රයට යා කරන රේඛාවේ මේ ස්පර්ශකයට ලම්බක වෙනවා. දැන් මෙතනදී කේන්ද්‍රය නිරීක්ෂණය කරන්න නැහැ. එහෙනම් ඊළඟ ප්‍රමේය තමයි ස්පර්ශක ලක්ෂයෙන් පුතේ මෙන්න මේ විදිහට ත්‍රිකෝණ හැදෙනකොට ඒකාන්තර වෘත්ත ඛණ්ඩයේ කෝණ සමාන වෙනවා. මම මේක කලින් පැහැදිලි කරලා දීලා තියෙනවා. අන්නේ දේවල් දැන් නිරීක්ෂණය වෙන්න ඕනේ. ඊළඟ එක තමයි මෙන්න මේ ඒකාන්තර කෝණීය යුගලයේ සමාන වෙනවා දෙන්න සමාන්තර හින්දා ඒ වගේම මෙන්න මේ පැත්තෙන් හැදෙන ඒකාන්තර කෝණය සමාන වෙනවා ඒත් ඒකාන්තර කෝණ හින්දා ඒ වගේම තව දෙයක් නිරීක්ෂණය වෙනවා මේ ත්‍රිකෝණයේ පාදයක් ඉදිරියට දික් කරලා තියෙන්නේ ඒ දික් කරපු හින්දා මෙන්න මේ බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමාන වෙනවා ඒ වගේම 180යි මේ තුන් දෙනාගේ එකතුවත් 180යි ඔන්න ඔය දේ එක පාරම ශ්‍රේණිකෝ ඔළුවට එනවනම් ඔයාලට මේ ගාන හදාගන්න ඉතාමත් පහසු වෙනවා. මොකද දැන් ජ්‍යාමිතික ප්‍රමේය ගැන අවබෝධයක් තියෙනවා. මම මේක ගැන කලින් විස්තර කරලා තියෙනවා. හරි දැන් බලමු මේක අපිට කියලා තියෙන්නේ දී ඇති රූපේ පිටපත් කරගෙන නියත තොරතුරු ඇතුළත් කරන්න. දැන් අපිට දීපු තොරතුරු ඔන්න අපි ඇතුළත් කරලා ඉවරයි. එහෙනම් ප්‍රශ්නාංක 1 සාර්ථකව අපි කරගත්තා. ඊළඟට කියන්නේ CEF කියන ත්‍රිකෝණය අපි නිරීක්ෂණය කරමු. CEF කියන ත්‍රිකෝණය ගැන කියනවා. මම මෙහෙම හයිලයිට් කරගන්නම්. අන්නේ ත්‍රිකෝණය CED ත්‍රිකෝණයට ඒ කියන්නේ ආපහු මෙන්න මෙයා ගැන කියන්නේ CED කියන ත්‍රිකෝණයට සමකෝණී බව සාධනය කරන්න. ආයේ ත්‍රිකෝණ දෙක සමකෝණික ත්‍රිකෝණ දෙකක් කියලා සාධනය කරන්න කියලා කියනවා. මම මේක කොළඹ රාජකීය විද්‍යාලය ප්‍රශ්න පත්‍රයේ ජ්‍යාමිතිය ගාන සාකච්ඡා කරනකොට මේ සමකෝණික ත්‍රිකෝණ අඳුරගන්න විදිය ගැන ලස්සන පැහැදිලි කිරීමක් ඔයාලට කරලා තියෙනවා පුතේ. ඒකත් දීලා පොඩ්ඩක් බලන්න. එතකොට මේ ගාන ඔයාලට තේරුම් ගන්න පහසු වෙයි. ත්‍රිකෝණයක කෝණ දෙකක් තවත් ත්‍රිකෝණයක කෝණ දෙකකට සමාන වීම ප්‍රමාණවත් සමකෝණී බව හඳුනා ගන්න. මොකද ඉතිරි කෝණය අභ්‍යන්තර කෝණ තුන හැම ත්‍රිකෝණයකම 180ක් වෙන හින්දා අනිත් කෝණේ නිකම්ම සමාන වීමක් සිද්ධ වෙනවා. හරි දැන් මෙතනදී හැම ඔයාලා දැනගන්න ඕනේ මේ ත්‍රිකෝණ දෙකේ කොහොමද කෝණ දෙකක් සමානයි කියලා පෙන්නගන්නේ. දැන් ඔයාලා නිරීක්ෂණය කරා කලින්ම මෙන්න මේ ඒකාන්තර කෝණය සමාන වෙනවානේ. ඒකාන්තර කෝණ යුගලය සමාන වෙනවා. ඒ වගේම මේ පැත්තෙන් හැදෙන ඒකාන්තර කෝණ යුගලය සමාන වෙනවා. දැන් අපි නිරීක්ෂණ සහ දත්ත සටහන් කර ගැනීමක් කරන්න ඕන ප්‍රමේයොත් අපි භාවිතා කරන්න දැන් ගන්නවා. ඒකාන්තර කෝණ යුගලය සමානයි. මෙතන හැදෙන ඒකාන්තර කෝණ යුගලය සමානයි. මම VT සංකේත දෙකක් පාවිච්චි කරන්නම් මෙතනට. ඒතරාට මේක තේරුම් ගන්න ලේසි. ඒ කියන්නේ මෙයා සිම්පල් x වුණොත් මේ කෝණය සිම්පල් x වෙන්න ඕනේ. මෙයා සිම්පල් y සැලකුවා
මෙන්න මේ කෝණ දෙකේ එකතුවෙන් හැදෙන මේ ECD කියන කෝණය සිම්පල් y බවට පත් වෙන්න ඕන. දැන් ඊළඟට තව එකක් මම පැහැදිලි කරන්නේ මෙතන ස්පර්ශ රාශියේ ඒකාන්ත වෘත්ත කන් හැදෙන්න පුළුවන් කියලා. එතකොට මේ ECD ECF කියන්නේ වෘත්තයේ මත ලක්ෂ තුනක් ක්‍රියා කරන ඒ වගේම එක්ෂේත්‍රයක් මත ස්පර්ශකයක් තියෙන ත්‍රිකෝණයක්. එහෙනම් ඒකාන්ත වෘත්ත කන්ද හැදෙනවා. ඒ කියන්නේ මේ කෝණයට මොනවද? සමානීමක් සිද්ධ වෙන්න ඕන. ඔයාලට මම මේක කලින් පැහැදිලි කරලා දීලා තියෙනවා. දැන් ඔන්න අපිට පේන්න තියෙන දේවල් අපි සටහන් කරගන්න. එතකොට මේක y හින්දා අනිවාර්යයෙන්ම මේක y බවට පත් වෙන්න ඕනේ. ඒ වගේම අනිත් පැත්තට නිරීක්ෂණය කරන්න පුළුවන්. මෙන්න මේ දිශාවෙනුත් ඒකාන්ත වෘත්ත ඛණ්ඩයක කෝණයක් හැදෙනවා. එතකොට මේ කෝණය මෙන්න මේ කෝණයට සමානීමක් සිද්ධ වෙන්න ඕන. මම සටහන් කරගන්නම්. මෙන්න මේ කෝණ තුන දැන් සමානීමක් සිද්ධ වෙනවා. මේ කෝණ තුන සමානීමක් සිද්ධ වෙනවා. දැන් ඔයාලට පැහැදිලි වෙන්න ඕන මෙයා x උණු පුතේ මෙයා x බවට පත් වෙනවා. හරි මම එකම පාඩියෙන් සටහන් කරගන්නම්. උඩ සමානුනේ මෙන්න මේ කෝණ තුන. ඒ වගේම අනිත් පැත්තට මෙන්න මේ කෝණ තුන සමාන වෙනවා. දැන් නිරීක්ෂණය කරන්න පුළුවන් ඔයාලට මෙන්නදී මේක සටහන් කරගත්තට පස්සේ පැහැදිලි ECF කියන ත්‍රිකෝණයේ x කියලා කෝණයකුයි y කියලා කෝණයකුයි තියෙනවා. ඒ වගේම ECD කියන ත්‍රිකෝණයේ මෙතන x කෝණය වෙනකොට මෙතන y කෝණය බවට පත් වෙනවා. එහෙනම් පැහැදිලි කෝණ දෙකක් එකිනෙකට සමාන වෙනවා කියලා. දැන් අපි අඳුරගත්ත දේ ලියන්න තමයි ඕන. හරි. අපි කොහොමද දැන් ලියන්න පටන් ගන්නේ? අපි තර්ක කරපු පිළිවෙලටම ලියන්න ගමු. ඒකාන්තර කෝණීය යුගලයේ සමාන වෙනවා කියලා අපි ඉස්සෙල්ලා කියමු. එහෙනම් මොකක්ද වෙන්නේ? BED කියන කෝණය සමාන වෙනවා පුතේ EDC කියන කෝණයට. BED කියන කෝණය EDC ට සමාන වෙනවා. ඒ වගේම AEC කියන කෝණය. AEC කියන කෝණය සමාන වුණා ECD කියන කෝණයට. ECD කියන කෝණයට හේතුව තමයි ඒකාන්තර කෝණ සමාන වීම. දැන් මම කෙටි වාක්‍ය පාවිච්චි කරලා ලියනවා. මෙහෙම ලියුවා කියලා පුතේ ඔයාලට ලකුණු නොදී ඉන්නේ නැහැ. මෙහෙම ලියන්න. දැන් ඒකාන්තර කෝණ සමානයි කියලා කියනවා. ඒ වගේම ඒකාන්තර වෘත්ත ඛණ්ඩ වලින් හැදෙන කෝණ සමානයි කියලා කියනවා. එහෙනම් මේ කෝණයට මේ කෝණය සමානයි කියලා දැන් කියන්න ඕන අපි. BEF කියන කෝණය මම B වෙනකන් ගන්න නැතුව පුතේ අපිට නිරීක්ෂණය උනේ මේ කෝණයට මේ කෝණය සමාන වෙන නිසා අපිට එහෙනම් ත්‍රිකෝණය සමෙන් ලියනක හොඳයි. BEF කියන කෝණය EFC කියන කෝණයට සමානයි. EFC කියන කෝණයට සමාන වෙනවා. මෙයාට සමාන වෙනවා. පැහැදිලි. ඊළඟට මේ කෝණය මේ කෝණයට සමාන වෙනවා. AEC කියන කෝණය සමාන වෙනවා EFC කියන කෝණයට. EFC කියන කෝණයට දැන් පැහැදිලි. එහෙනම් මේ දේ උනේ ඒකාන්තර වෘත්ත ඛණ්ඩවල කෝණ සමාන වීමෙන්. හරි දැන් පැහැදිලි. ඔයාලට ත්‍රිකෝණ දෙකේ කෝණ දෙකක් සමාන වෙනවා. එහෙනම් ඊළඟට කියන්නේ පුතේ මේ දෙන්නම අපිට අදාළ ත්‍රිකෝණ දෙකට පොදු කෝණයක් බවට පත් වෙනවා. අන්න ඒ දේ විස්තර කරා නම් දැන් අපිට කියන්න පුළුවන් සමකෝණී වෙනවා කියලා. CEF යනු CEF ත්‍රිකෝණයට CEF කෝණය යනු CEF ත්‍රිකෝණයට හා CED කියන ත්‍රිකෝණයට පොදු කෝණයකි. එහෙනම් අපිට කියන්න පුළුවන් එම නිසා CEF ත්‍රිකෝණය හා CED ත්‍රිකෝණය මොනවා බවටපත් වෙනවද? සමකෝණික ත්‍රිකෝණ දෙකක් වේ. ත්‍රිකෝණ දෙකක් වේ කියලා දැන් මොනවා පැහැදිලි කිරීමක් කරා. හරි. දැන් ආපහු බලන්න මේක කොහොමද කරේ කියලා තේරුම් නැත්නම් මෙතනදී අපි කරේ ඒකාන්තර වෘත්ත ඛණ්ඩයේ කෝණ සමාන කිරීමෙන් හා ඒකාන්තර කෝණ සමාන කිරීමෙන් ඒ ත්‍රිකෝණ දෙකේ කෝණ දෙකක් සමාන බව පෙන්වලා ඒ ත්‍රිකෝණය පොදු කෝණයක් වෙනවා කියලා මේ ත්‍රිකෝණ දෙක සමකෝණික ත්‍රිකෝණ බවට පෙන්වපු එක. දැන් පැහැදිලි. ඔයාලා දෙවෙනි එක ගත්ත විදිය නම් මම යනවා තුන්වෙනි ප්‍රශ්නෙට. අපි බලමු මේ තුන්වෙනි ප්‍රශ්නේ මොකද්ද කියන්නේ කියලා. මේක පුතේ අර රාජකීය විද්‍යාලයේ තිබ්බ මේ ප්‍රශ්නේ මෙතනදී මම පැහැදිලි කරා. මෙන්න මේ වගේ පාද අතර ගුණිතය හැදෙන්නේ පුතේ
අනිවාර්යයෙන්ම ප්‍රමේයයන් දෙකකින් එක ප්‍රමේයයක් තමයි සමකෝණික ත්‍රිකෝණ ප්‍රමේය අනිත් එක සමානුපාතික ප්‍රමේය. දැන් මෙතනදී ඔයාලට දෙවෙනි එකේ කිව්වනේ මේ ත්‍රිකෝණ දෙක සමකෝණීය වෙනවා කියලා පෙන්වන්න කියලා. එහෙනම් පැහැදිලි වෙන්න ඕන මෙතන අනිවාර්යයෙන්ම තියෙන්නේ සමකෝණික ත්‍රිකෝණ ප්‍රමේය කියලා. දෙවෙනි ප්‍රශ්نين අපිට අවබෝධ කරගන්න පුළුවන්. අන්නේ සමකෝණික ත්‍රිකෝණ ප්‍රමේය පාවිච්චි කරලා තමයි එහෙනම් පුතේ අනිවාර්යයෙන් මේ ඒ දේ සාධනය කරන්න ඕනේ. එහෙනම් මේ තුන්වෙනි ප්‍රශ්නේ කියනවා සාධනය කරලා පෙන්නන්න ඕන මොකද්ද කියලා. සාධනය කළ යුක්ත තමයි අපි ලියාගමු CE ගේ වර්ගය EF.ED බව. මේකෙන් අදහස් කරන්නේ මම ආවාලට ජාමිතියේදී ගුණ කිරීම ලකුණ පෙන්නන්නේ නැහැ නේ පුතේ. ඒක වෙනකොට පෙන්නන්නේ තිතක් නේ. එහෙනම් මේ තිතට වරහණක් දාලා මෙන්න මේ විදිහට කතර ලකුණ දාගත්තම වල තේරෙනවා අහන්නේ EF පාදයක් ED පාදයක් යන දෙන්නගේ ගුණිතය මෙන්න මේ CE ගේ වර්ගයට සමාන වෙනවා කියලා පෙන්නනවා. ඒක CE වර්ගය කියන්නේ CE ගුණ කිරීම CE බව. මෙන්න මේක තමයි පුතේ සාධනය කරන්න තියෙන්නේ. මේ දේ දැන් අපිට තේරෙන භාෂාවෙන් ලියාගත්තා. එහෙනම් අපි මෙතනදී කරන්න ඕන අනිවාර්යෙන් මේ ත්‍රිකෝණ දෙක සමකෝණීය ත්‍රිකෝණ ප්‍රමේය යොදා ගන්න. මෙතනදී පැහැදිලි මේ CE කියන්නේ අපේ සමකෝණීය වුණ එකක පාදයක්. ඒ වගේම EF කියන්නේ පාදයක්. ED කියන්නේ ත්‍රිසලකක ත්‍රිකෝණ වල පාදයක්. එහෙනම් දැන් මම ඊළඟට කරන්න ඕන අපි අඳුරගත්ත මේ සමකෝණික ත්‍රිකෝණ දෙක වෙන වෙන වශයෙන් ඇඳ ගන්න. කියනවා මම ඉස්සල්ලා ECF ඇඳ ගන්නවා. ECF ඇඳගත්තට පස්සේ ඔයාලට පේනවා මෙතන මම දාලා තියෙන්නේ පොදු කෝණය. ඒ වගේම මෙතන මම දාලා තියෙනවා x කෝණය. මෙතන දාලා තියෙනවා y කියන කෝණය. දැන් ඒක පැහැදිලි වෙන්න ඕන. මම දැන් ඊළඟ ත්‍රිකෝණය ඇඳගත්තොත් ටිකක් මෙහෙම ලොකුවට ඇඳ ගන්නම් මම. මේකට වඩා මේ විදිහට ලොකුවට ඇඳ ගන්න තියෙන විදිහට මම ගන්නම්. හරි දැන් මේ විදිහට ගත්තොත් ත්‍රිකෝණය නම ECD. එතකොට මෙතන ඉරි කෑලි 3ක් දාලා තියෙනවා. මම මෙතන ඉරි කෑලි 2ක් පාවිච්චි කරලා දෙනවා. මෙතන ඉරි කෑලි 1ක් පාවිච්චි කරලා දෙනවා. මෙන්න මේ දේවල් පොතේ ඔයාලා තර්ක කරනකොට සටහන් කරගත්තා නම් ඉතාමත් පහසුවෙන් මේවට උත්තර දෙන්න පුළුවන්. දැන් මේ ඉරි 2ක් ගහලා තියෙන මොන කෝණයකද? y කෝණයට. මේ ඉරි එකක් ගහලා තියෙන්නේ x කියන කෝණයට. දැන් ඔක අපි නිරීක්ෂණය කරා. දැන් බලමු එහෙනම් සමකෝණික ත්‍රිකෝණ ප්‍රමේය යොදා ගන්න. මොකද පොතේ සමකෝණික ත්‍රිකෝණ ප්‍රමේය කියන්නේ ත්‍රිකෝණ දෙකක් සමකෝණී නම් එම ත්‍රිකෝණ දෙකේ අනුරූප පාද අතර අනුපාතය සමාන වේ. කොහොමද පොතේ අනුපාතය අඳුරගන්නේ? මම කලින් පැහැදිලි කරා. මෙන්න මෙහෙමයි අනුපාතය අඳුරගන්නේ. මෙන්න මේ මෙයාගේ x කියන කෝණයෙන් ඉස්සරහින් තිබ්බ කවුද? EF. ඊළඟට චෙක් කරන්න ඕන අපි මෙයාගේ x වලට ඉස්සරහින් තියෙන කෝණය මොකද්ද? EC. අන්න ඒ අනුපාතය හැම වෙලාවෙම මේ බලන්න අපි එක පාදයකින් තෝරගමු. එහෙනම් මෙයාට අනුරූප වන පාදය මෙයා වෙනකොට එයාගේ පාදය මෙයා වෙනවා. එහෙනම් ඒ දෙන්න අතර අනුපාතය අනිත් අයගේ අනුපාතයට සමාන වෙනවා. හරි එහෙනම් ඊළඟ නිරීක්ෂණය කරන්න ඕන මේ පැත්තෙන්ම y ඉස්සරහින් මොකද තියෙන්නේ? EC කෙනෙක් වෙනවා. එහෙනම් EC යට මෙයාගේ y ඉස්සරහින් තියෙන මොකද්ද? ED. අන්න ඒ අනුපාතය නැවත සමාන වෙනවා. මේ තුන්වෙනියට තියෙන එක නා ඒකයි 3ක් ගහලා තියෙන එක නා ඉස්සරහින් තියෙන්නේ CF යට. ඒතර මෙයාගේ සමාන වෙන්නේ මොකක්ද? CD. හරි. දැන් මේ අනුපාතයේ පාවිච්චි කරලා අපි හදාගන්න බෑ CE වල වර්ගයක්. මේ බලනකොට මේ EC කියන්නේ මෙතන කියන්නේ EC කියනනේ. දැන් පැහැදිලි වෙනවා. දැන් මෙයා වල නිරීක්ෂණය කරන්න පුළුවන් නම් මෙන්න මෙතන හරස් කුණිතයක් යොදා ගැනීමෙන් EC ගේ වර්ගය හදා ගන්න පුළුවන්. එතකොට අනිත් පැත්තට ගත්තොත් ඔයාලට EF මෙතන තියෙනවා ED මෙන්න මෙතන තියෙනවා. එහෙනම් පැහැදිලි මෙන්න මෙයා යොදාගෙන ඔයාලට පුළුවන් මෙන්න මෙයා ඔප්පු කරන්න. හැබැයි මෙතනදී අපි යොදාගත්තු ප්‍රමේය ගැන කියන්න ඕන. මොකද්ද ප්‍රමේය? සමකෝණික ත්‍රිකෝණවල අනුරූප පාද අතර අනුපාතය සමාන වේ. හරි දැන් පැහැදිලි වෙනවා. දැන් අපිට අඳුර ගන්න තියෙන්නේ මෙයා එහෙනම් දෙන්න පුළුවන් උත්තරේ එම නිසා EF යට EC සමානයි EC යට ED. අන්න එතනින් අපිට නෝ උත්තරේ EF වාරයක් ED. EF වාරයක් කියන්නේ ඔන ගුණිතය අපි දාගෙන තිතක් විදිහට හරස් ගුණිතයෙන් මෙන්න මෙයාට මෙයා ගුණ කරනවා. ඒක ගුණ කිරීම වෙනකොට අපි තිතක් දාගන්නවා. EF වාරයක් ED සමාන වෙනවා EC වාරයක්
EC ට එහෙනම් පැහැදිලි EC කින් ගුණ වෙනවා කියන්නේ පුතේ EC ගේ වර්ගයේ බවට පත් වෙනවා. දැන් මොන උත්තරය ආවා. එම නිසා දැන් උක්ත කරන්න EC ගේ වර්ගය එහෙනම් ඔය කියන විදිහට EC කියන්නේ පුතේ CE ම තමයි. EC කියන්නේ CE ම තමයි. අපි ඒක ලියන්න ඕනේ පෙතර ගහලා. එම නිසා CE ගේ වර්ගය කියන එක සමාන වෙනවා EF වාරයක් E බීට EF වාරයක් E බීට. දැන් උන් අපි පිළිතුර සාධනය කරලා ඉවරයි. හරි. දැන් බලන්න ඔයාලට තේරෙන්නේ නැත්නම් මේ ගමන ආපහු මුලින්දා තේරෙන විෂය කරුණක් වල තේරුම් ගන්න මේ සම්පූර්ණ ඉදිකෝණ ප්‍රමේය ගැන මම පැහැදිලි කිරීමක් කරලා දෙනවා කොළඹ රාජකීය පේපරේ ගැටලුව සාකච්ඡා කරද්දී ඒකත් බලන මේකත් කරන්න ගොඩක් දුරට මේ අවුරුද්දේ මේ වගේ ප්‍රශ්නයක් බලාපොරොත්තු වීමේ හැකියාව ඉතාමත් ඉහළයි. එහෙනම් සියලු දෙනාටම ස්තුතියි.